ශ්වසන වර්ණක යනු ශරීරයේ ඔක්සිජන් සමග සම්බන්ධ වී ඒවා අවශ්‍ය තැන්වලට ගෙන යන වර්ණවත් ප්‍රෝටීන අණු විශේෂයකි. මිනිසාට පමණක් නොව පෘථිවියේ ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂවලට වෙන වෙනම ශ්වසන වර්ණක තිබේ. මෙහිදී අපට වඩාත්ම සමීප වන වර්ණකය වන්නේ මිනිස් ශරීරයේ ඇති හිමොග්ලොබින් ශ්වසන වර්ණකයයි. අප ශරීරයේ රතු රුධිර සෛලවල මෙම වර්ණකයේ අන්තර්ගත බැවින් රුධිරය රතු පැහැගැන්වී තිබෙනවා. හිමොග්ලොබින් අණුවකට ඔක්සිජන් අණු 4ක් සමග එකවර සම්බන්ධ වී සිරුර පුරා ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ඊළඟට අප සලකා බලන්නේ හිමෝසයනින් ශ්වසන වර්ණකයයි. මේ වර්ණකය අඩංගු වන්නේ කකුළුවන් වැනි සාගර ජීවීන්ගේ ශරීර තුලයි. ව්‍යුහාත්මක වශයෙන් හිමොග්ලොබින් වර්ණකය සහ මේ අතර ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ මෙම වර්ණකයේ අයන් එනම් යකඩ වෙනුවට තඹ එසේ නැතිනම් කොපර් සංයෝගය අන්තර්ගත වීමයි. ඒ නිසාවෙන්ම ඔක්සිජන් සමග සම්බන්ධ වන විට ලේ නිල් පැහැගැන්වීමට මේ වර්ණකය සමත් වෙනවා. ඊළඟට අප සලකා බලන්නේ ක්ලෝරෝක්ලෝරීන් වර්ණකයයි. මේ වර්ණකය මූලික වශයෙන්ම හමුවන්නේ සාගර ඇනලිඩාවන්ගේ ශරීර තුලයි. මේ ශ්වසන වර්ණකය හිමොග්ලොබින් ශ්වසන වර්ණකයට බොහෝ දුරට සමාන වුවත් ව්‍යුහාත්මක වශයෙන් සුළු වශයෙන් වෙනස් වීම නිසා ලේ කොළ පැහැට ගැන්වීමට හැකියාව පවතිනවා. ඊළඟට අප සලකා බලන්නේ හිමෙරයිත්‍රීන් ශ්වසන වර්ණකයයි. මේ වර්ණකය හිමොග්ලොබින් වැනි රතු පැහැති වර්ණයත් එමෙන්ම නිල් පැහැති හිමෝසයනින් වර්ණකයත් අතරමැදි වර්ණයක් පෙන්වනවා. ඒ අනුව ඔක්සිජන් සමග සම්බන්ධ වූ විට වයලට් එසේ නැතිනම් දම් පැහැති වර්ණයක් පෙන්වීමට මේ වර්ණකය හැකියාව දක්වනවා. මේ වර්ණකය මූලික වශයෙන් අපට හමුවන්නේ සාගර පණුවන් වැනි අඩු ඔක්සිජන් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ තුලයි. අවසාන වශයෙන් අප සලකා බලන්නේ මයෝග්ලොබින් ශ්වසන වර්ණකයයි. මෙහි සුවිශේෂීත්වය වන්නේ මෙය ලේවල අඩංගු නොවි පේශී සෛලවල අඩංගු වීමයි. ඉතින් මෙහි කෘත්‍යය වන්නේ ඔක්සිජන් ගබඩා කර තබා ගැනීමයි. ඒ නිසාවෙන්ම දිගු වේලාවක් ව්‍යායාම කිරීම ආදී ක්‍රියාමාර්ග ගන්නා විට හුස්ම අඩු වන විට පේශි වලට ඔක්සිජන් සැපයීම අඛණ්ඩව සැපීමට මේ වර්ණකයට හැකියාව තිබෙනවා.